In progress. හරි. පළවෙනි පොත මතකද? පළවෙනි පොත මොකක්ද තිබේ? ටින් ටින් ගාලා කියන්න බලන්න. දැන් එක්ස්පර්ට්ලා වෙලා ඔයාලා ඉන්න ඕනේ. මේ පොත දැන් කෑවා වගේ තියෙන්න ඕනේ නිකන්. පළවෙනි පොතේ නම මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ තුළ නව දිවියක් ආරම්භ කිරීම. දෙවෙනි පොත මොකද්ද? කච්චියට මතක නෑනේ. ඒ කියන්නේ ඉගෙනගෙන නැද්ද? ක්‍රිස්තුස් වහන්සේ සමග සහභාගීකම. ආන්න රයිට්. අපේ නැන්දට තව කෙනෙක් කිව්වමයි මතක. මතක් වුණා. අන්න ඒක. ඒ නිසා තමයි මම මතක් කරන්නේ නැවත වාරයක්. මම දන්නවනේ. මිනිස්යාගේ මතක ශක්තිය කොච්චර ප්‍රමාණයකට තියෙනවද කියලා. රයිට්. තුන්වෙනි පොත තමයි සුද්ධාඥානන් තුල ඔබේ නව දිවි ආරම්භ කිරීම. ඉතින් මෙතන ඉන්න කට්ටිය ගොඩක් ආරම්භ කරලා ඉන්නේ. නමුත් අපි නැවත වාරයක් මේව මෙනෙහි කර ශක්තිමත් වෙනවා. නේද? එතන කවුරුත් අලුත් නැන්ද ඉන්නවනේ. නැන්ද විතරයි චුට්ටක් අපේ අලුත් කෙනෙක්ට ඉන්නේ. රයිට් මේ ටික කියවමු දෙන. කවුද ගන්න අවස්ථාව? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට අප ජීවත් වන ක්‍රිස්තියානි ජීවිතය නිකම්ම තත්වයක් පවත්වාගෙන යාමක්වත් වත්පිළිවෙත් අනුගමනය කිරීමක් හෝ සමාජ ආචාර ධර්මයන්ගෙන් ගහන දිවියක් හෝ නොව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මනුෂ්‍යයාට එළිදරව් කරන ලද ජීවමාන වූ මෞංකාර දෙවිඳුන් හා මනුෂ්‍යයා අතර පැවැත්වෙන පෞද්ගලික සම්බන්ධකමකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති සම්බන්ධතාවෙහි වර්ධනයට උපකාරී වන පිණිස සකසා ඇති පොත් පෙළෙහි 3 වන පොත මෙයයි. හරි. දැන් මේ කොටස ඔයාලට හුරු පුරුදුද? කොහෙද හුරු පුරුදු? මේ කියවපු කොටස. අපි දෙවනි පොතේ කරා පාස්ට්. දෙවනි පොතේ කරා. තව කොහෙද තිබ්බේ? පළවෙනි පොතේ තිබ්බා මේක. ඔව් ඔව්. එතකොට තුන්වෙනි පොතටත් මේක දාලා තියෙනවා. එතකොට එයාලට print කරන්න වෙන මොකුත් නැති නිසාද මේක දාලා තියෙන්නේ? එකම එක. ඇයි මේක නැවත නැවත මතක් කරනවද? ඔව් ඇයි නැවත නැවත මතක් කරන්න මේ කොටස? මතක ශක්තිය. මතක ශක්තිය හරි. හේතුව මොකද්ද මේක තුල තියෙන දේව ධර්මය? තියොලොජි එක මොකද්ද? ඒ කියන්නේ සම්බන්ධතාවයේ වර්ධනය වෙන්න දෙවියන් වහන්සේ හා අපි අතර තියෙන සම්බන්ධතාවයේ වර්ධනය වෙන්න ඕනේ හින්දා. ඔව් හරි. ඒ කියන්නේ අපි හැමදාම කියනවා වගේ ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ නිකම්ම තත්ත්වයක් පවත්වාගෙන යන අර කියනවා වගේ මෙන්න මේක වත්පිළිවෙත් අනුගමනය කිරීමක්ද? ඒකයි කියන්නේ. දැන් මේ කරන දේවල් අපි දෙවියන් වහන්සේත් එක්ක කරන දේවල් අර හැමදාම කියන්නේ මම වත්පිළිවෙත් ඉටු කිරීමක් නෙමෙයි. නේ? රයිට් වෙලාව කීයද? 6යි. ටක් ගාලා මල්ටියක් කඩ. ටක් ගාලා කඩ. ටක් ගාලා තෙලිය පූජා පළ. අන්න ඒව තමයි වත්පිළිවෙත් කියන්නේ. ඉතින් පල්ලියෙත් ඒ වගේ කට්ටිය ඉන්නවා. අම්මට ඉරිදා අද සෙනසුරා අම්මා උදේ නැගිටිනවා පල්ලිය යන්න ඕනේ. ටක් ගාලා ලෑස්ති. දන්නා ඒ කියන්නේ සම්බන්ධතාවයක් නැහැ. වත්පිළිවෙත් අද පල්ලි යන්න ඕනේ. අද පාස්කු ඉරිදා. අද නත්තල්. දැන් ලෑස්තිලා පල්ලියට. ඒවට තමයි වත්පිළිවෙත් කියන්නේ. මතක් වුණාම ඉඳලා හිටලා බයිබලයේ කියවනවා, ඉඳලා හිටලා යාඥා කරනවා, ඉඳලා හිටලා නමස්කාර කරනවා, ඉඳලා හිටලා මොනවා හරි එකක් කරනවා. ඒක තමයි භයානක. ඒක ඇවිල්ලා වත්පිළිවෙත්. ඒ කියන්නේ ආගම. ඒව තමයි ආගම කියන්නේ. හැබැයි අපි මේකට කියන්නේ ආගමක් නෙමෙයි, ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමක් නෙමෙයි.
අපි මොකද්ද මේක කරන්නේ? අපි නිතරම කියනවා ඔයගලන්ට ඇහෙනවා මෞංකාර ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක පෞද්ගලික සම්බන්ධකම. ඔක තමයි පොයින්ට් එක. අපි අදහන දේ වෙනස් වෙන්නේ මෙන්න මෙතනයි. ක්‍රිස්තියානි කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේක තමයි අපි දෙන්න ඕනේ උත්තරේ. මේක ආගමක් නෙමෙයි. වත් පිළිවෙත් චාරිත්‍ර ඉටු කිරීමක් නෙමෙයි. ජීවමාන මෞංකාර දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර තිබෙන පෞද්ගලික සම්බන්ධකම. පෞද්ගලික ඔයයි දෙවියන් වහන්සේ අතර තියෙන බැඳීම. ඒ බැඳීම නැතුව අපි කොච්චර පල්ලි ගියත් වැඩක් නැහැ. මොනවා කරත් වැඩක් නැහැ. ඒක නිකන් අර සමාජ ආචාර ධර්ම අනුගමනය කරන නිකන් වත්පිළිවෙත් කරන ජීවිත රටාවක් පමණයි. දෙවියන් වහන්සේත් එක්ක තියෙන බැඳීම connection lost. connection lost වුණාම මොකද වෙන්නේ? ඒක නිකම්ම නිකන් මල ඇදහිල්ලක්. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක connection එක තියාගෙන යනවා කියන්නේ වෙනම දෙයක්. right. ඒක පැහැදිලි නේ? මේ කොටස කියමු. කවුද කියන්නේ? අචලා සිස්ටර්? ඉන්නවද? අචලා සිස්ටර්? නෝක තමයි. කට්ටිය හොයාගන්න නැත්තේ ඔන්න ඕකයි. කවුද මේ කොටස කියවන්නේ? ශ්‍රියන්ති නංගි ඉන්නවද? නිකන් මේ බොරුවට කරගෙන ගියොත් මම කරන්නේත් පත්පිලියොත් ඉටු කිරීම. තේරෙනවද ඔයාලට? මමත් නිකන් රැවටීමක් කරන්නේ. ඔයාලා සම්බන්ධ කරගෙන ඔයාලා ඔක්කොමලා මේක ඉගෙන ගන්න. සියන්ති නංගි, මදුෂානි නංගි ඉන්නවද? වැඩක්ද? පොල් ගන්නවද? ඉගෙනවද? ඉන්න ඉන්න කෙනා කියවන්න බලන්න. කියනම් යාඥාව තුළ ඔබේ නවදිවිය ආරම්භ කිරීම. සැබෑ ලෙස ශ්‍රද්ධාඥයන්ගෙන් පූර්ණ වී නිරතුරුවම මොහොතින් මොහොත උන්වහන්සේගේ දයාන්විත පාලනයට යටත්ව ජීවත්වන ක්‍රිස්තු භක්තිකයා හට තමා ගෙවන සෑම දිවියක්ම සිත් සතන් පොළඹවන සුළු නිර්භීත ක්‍රියාවලියක් විය හැක. ආමෙන්. සැබෑ ලෙස ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී නිරතුරුවම මොහොතින් මොහොත මෙන්න කතාව. නිරතුරුවම මොහොතින් මොහොත උන්වහන්සේගේ දයාන්විත පාලනයට යටත් වීම. එතකොට අපි මොහොතින් මොහොත ශුද්ධාත්මයෙන් පූර්ණ වී දින්නේ. උන්වහන්සේගේ පාලනයට යටත් වෙලා දින්නේ. තට්ටු කරලා බැලුවොත් අපි හදවතට. අන්න ඒකයි මේක full serious. සැබෑ ක්‍රිස්තියානි කියන්නේ එක full serious. නාමික ක්‍රිස්තියානි අවුලක් නැහැ. ඉරිදා පල්ලි කියලා ෂේප් එකේ මොනාරි කරගෙන ඉන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉතාම ගැඹුරු දෙයක්. ඉතින් ඒක තමයි මගේ ජොබ් එක. දෙවියන් වහන්සේ මට දීලා තියෙන්නේ. ඔයාලව දෙවියන් වහන්සේත් එක්ක සමීප කරන්න. අද්විතීය ජීවිතයක්. කවුද මේ කොටස කියන්නේ? අචලා සිස්ටර් සියන්ති නංගි ඉන්නවද? නැහැ. ඔන්නක තමයි වීඩියෝ ඔන් කිරීම අනිවාර්ය කරන්න වෙන්නේ ඔන්න ඔය නිසා තමයි. පේන්නේ නැහැනේ මොනවද කරන්න කියලා. හරි මේක කියවමු කවුරු නැන්ද කියව. එක්වරක් යේසුස් වහන්සේ යම් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවය ආරම්භ කළ පසු
උන්වහන්සේගේ ජීවිතය එම පුද්ගලයා තුලින් ක්‍රියා කිරීමට ඉඩ දීමේ බලය එම පුද්ගලයා සතු වේ. සුද්ධාත්මයන්ගේ ක්‍රියා කිරීම තමා තුළ තිබෙන බව සෑම කිතු බැතියෙකුටම අත්දැකීමට හැකි වේ. මෙය ඊතා යහපත් බව ඔබට පෙනෙනවා නොවේද? ඒ සමගම ඔබට පැන නගින පැහැදිලි ප්‍රශ්නය නම් එය සිදුවන්නේ කෙසේද? නැවත නැගිටුණා වූ යේසුස් වහන්සේගේ ජීවිතය මා තුලින් ක්‍රියා කිරීම මා අත්දකින්නේ කෙසේද යන්නයි. ඉදිරි පිටු වලින් මේ පැහැදිලි කර දී තිබේ. එතකොට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ආරම්භ කළ කෙනෙක් සුද්ධාත්මයන් වහන්සේට ඉඩදීම උන්වහන්සේට ක්‍රියා කිරීම ඉඩදීමේ බලය එම පුද්ගලයා සතු වේ. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ අපි රොබොටික් විදියට කන්ට්‍රෝල් කරනවද? නෑ. නෑනේ. එතකොට අපි ඉඩ දෙන්නේ නෑ. දෙවියන් වහන්සේට අපේ ජීවිතේ ක්‍රියා කරන්න එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක අපි තමයි උන්වහන්සේට කන්ට්‍රෝල් එක දෙන්න ඕනේ. ගොඩක් කලාට මේ කන්ට්‍රෝල් එක අපි උන්වහන්සේට දීලා නැහැ. ඒ කන්ට්‍රෝල් එක අපි තමයි සමන්නාට අපි පාලනය කරනවානේ. අපි කන්ට්‍රෝල් එක ගත්තොත් සුද්ධාත්මයන් වහන්සේට අපිව කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද කන්ට්‍රෝල් එක අයිති සුද්ධාත්මයන්ට. සුද්ධාත්මයන් වහන්සේ කන්ට්‍රෝල් කරොත් හරි ලස්සනට ගමන යනවා. ඒක සෑම කෙනෙකුට අත්දකින්න පුළුවන් කියනවා නේ. සෑම කෙනෙකුටම. නැවත නැගිටුණා යේසුස් වහන්සේගේ ජීවිතය ක්‍රියා කිරීම මා අත්දකින්නේ කොහොමද? නැවත නැගිටුණා වූ ස්වාමින් වහන්සේ තමයි අපිත් එක්ක ඉන්නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? කියමු. යේසුස් වහන්සේගේ ජීවිතේ මා තුළින් ක්‍රියා කරන්නේ කෙසේද කියන එකද? මේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. මේ තියෙන්නේ. පේන්නේ නැද්ද? පේනවා පාස්ටර්. එන සිස්ටම කියවන්න. පේනවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනය ලැබූ බොහෝ කිතුබැතියන් පරාජිත දුක්මුසු පීඩනවලට මැදි වූ දිනෙන් දින වෙනස් වන්නා වූ ලෝකයේ බලවේගවලට සැඩ පහරට හසු වී ජීවත් වන්නේ ඇයි? ඇයි? මොකද හිතන්නේ? කට්ටිය. දෙවියන් වහන්සේගේ පාලනය නැතුව තමන්ගේ පාලනයෙන් ජීවත් වෙන හින්දා. තව කඩාරි උත්තරයක් තියෙනවද? අපිට දකින්න හම්බෙනව නේද ක්‍රිස්තියානි කියන අය ජීවිතය කලකිරීමට ලක් වෙච්ච දුක් මුසු පීඩන වලට මැදි වූ අය ඉන්නවා. ලෝකයේ බලවේග අන්ධකාරයේ බලවේග වලට අසු වෙලා ජීවත් වෙන්නේ අය. ඒකට පිළිතුර දැන් අපි බලමු. අන්න පොයින්ට්. අන්න මේ අපේ නැන්දා මේක පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ අහලා තිබ්බනේ. දෙවියන් වහන්සේ නැන්දටම මේ පාඩම හදලා තින්නේ අද දවසේ. ඔව්. ඇයි එහෙම වෙන්නේ? ආත්මයන් ඉන්නවනේ. වැඩේ තියෙන අන්න ඒකයි. කන්ට්‍රෝල් එක තියෙන කාගේ අතේද? ඒක මත තමයි හැමදේම තීරණය වෙන්නේ. අපේ පාලනය කාටද දීලා තියෙන්නේ? මේ කොටස බලුවා මතකද? අපි ආයි බලමු. දැන් මේකටත් දාලා තින්න ආයි කියවන්න. 1 කොරින්ති 2:14.
නමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්නට ඔහුට බැරිය. ආ අපි බැලුවා දෙවෙනි පොතේ මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තිබ්බා නේද? ජම්මික මිනිසයා කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ වචනේ පිළි නොගන්නා මනුෂ්‍යයා. පිළි නොගන්න මිනිසයා. මදුශානිනන්ගේ හොඳට බලා ගන්න මේක. මේ මමත්වය කියන්නේ මම කියන එක්කෙනා මේක පුටුව. එතකොට මේ ජීවිතේ පාලනය කරන්නේ මමත්වය. ඒ කියන්නේ මම කියන එක්කෙනා. මේ කුරුස එළියේ තියෙන්නේ. පේනවද? ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ එළියේ. ක්‍රිස්තුස් වහන්සේ එළියේ ඉන්නකොට මොකද්ද වෙන්නේ? පාලනය අංචොකොරොස් නේ? කියලා වැඩක් නැහැ නේද උඩ? එතකොට ක්‍රිස්තුස් වහන්සේ තමා තුළ නැති ජීවිතය. මේ තිත්තිත් තියෙන්නේ අපිලිවෙලයි කියන එක. කිසි පිළිවෙලකට නැහැ. අපිලිවෙලයි ජීවිතය එයාගේ. ජම්මික මිනිස්යන්ගේ ජීවිත. දැන් අපි එනවා ආත්මික මිනිසයා. ආත්මික මිනිසයාගේ වෙනස මොකද්ද? එයාගේ ජීවිතය පාලනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. මදුශානිනන්ගේ මෙතන දකින්න වෙනස මොකද්ද මේ රූපේ රවුම ඇතුලේ? ඒකට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. දැන් මේක කුරුසේ එළියනේ පේනවද? මේ මමත්වය මයන්න. මේකෙත් කුරුසේ තියෙනවා මේකෙත් මයන්න තියෙනවා දෙවෙනි යට රූපෙත්. මේ තිත්තිත් වලින් පේන්නේ අපිලිවෙලකම. දැන් මේකේ තිත්තිත් ටික පොඩ්ඩක් පිළිවෙලක් අපිට පේනවා. ඒකට අපි කියන්නේ ජම්මික මිනිස්සයා. කුරුසේ එළියේ තියනවා කියන්නේ ආ ජම්මික කියන්නේ දෙවියන් වහන්සේව පිළිගන්නේ නැති අය. අදේවවාදියෝ. එයාලා ජම්මික මිනිස්සයා. මේ කියන ජම්මික මිනිස්සයා. මේ පොතේ ලියා ගන්න. එතකොට එයාගේ කුරුසේ තියෙන්නේ එළියේ. මමත්වය තමයි ආ පාලනය කරන්නේ. අපිලිවෙල ජීවිතයක් තමයි යාට තියෙන්නේ. එතකොට ආත්මික මිනිස්සයා ආත්මික මිනිස්සයාගේ මේ බලන්න කුරුසේ දැන් අරගේ තිබ්බේ කුරුසේ එළියේ. මෙයාගේ කුරුසේ මොකක්ද වෙලා තියෙන්නේ? එයාගේ කුරුසේ පුටු උඩට ඇවිල්ලා. දැන් මෙතන කුරුසේ තියෙන පුටු උඩ නෙමෙයි එළියේ. මමත්වයේ කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම තමා මෑන්. මම තමා පොර. මයිකා මයි පෙට්ටර්. මට හොඳිට මම යන්නේ. ඒක තමයි මේ පුටු උඩ තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක යනවා නම්. දෙවියන් වහන්සේත් එක්ක යනවා නම් තමන් බිමට බහින්න ඕනේ. පාලක පූර්ව ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මම කියන එක්කෙනා බිමට බෑලා පේනවා පුටුවෙන් බිම. දැන් පුටුවට ඉන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. එයාට තමයි අපි කියන්නේ ආත්මික මිනිසයා කියලා. ක්‍රිස්තුස් වහන්සේ පාලනය කරන ජීවිතය. එයා ආත්මිකයි. දැක්කා? සුද්ධාත්මයන් වහන්සේ පාලනය කරනවා. මේ පිළිවෙලයි එතකොට. අර තිබ්බ අපිළිවෙල ගතිය නැහැ. මෙන්න ඵල. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, කරුණාව, අන්‍යයන්ට සාක්ෂි දැරීම. ඒ වගේ ලස්සන දේවල් ටික එයා තුල තියෙනවා. මෙතන තාමුණක් දාන්න පුළුවන්. ඔයාලගේ අදහස් කියන්න බලන්න ආත්මික මිනිස්සුන්ට. එයා තුල ප්‍රේමය තියෙනවලු. ප්‍රීතිය තියෙනවලු. සමාදානය කියන්නේ කොච්චර වටිනවද? කරුණාව. ඒ ඔක්කොම එයා තුල ආත්මික ඵල. ආත්මික ඵල තියෙන තැන මතකයිනේ. ගලාති 5 වෙනි පරිච්ඡේදයට පෙරලන ගලාති 5. ඔයාලා ලියාගන්න මේකේ නෑ. ගලාති 5:22 ඉඳන් කියවන. ගලාති 5:22 ඉඳන්.
නමුත් ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දන ක්‍රියා කිරීම යන මේවාය. ආත්මික ඵල කීයක් තියනවද? ඈ? ආත්මික ඵල කීයක් තිබේද? ඵල 9. 9යි. 9යි. මේක ඵල 9ක්ද? එහෙමත් නැත්නම් තනි ඵලයක්ද? මොකද්ද පිළිතුර? තනි ඵලයක්. මේක තනි එකක් නේ පාස්ටර්. තනි එක. මේක අයික ඉංග්‍රීසියෙන් තියෙන ෆෘට් එක කියලානේ. ෆෘට් එක කියන්නේ එක ඵලයක්. එතකොට ඒක ඇතුලේ තියෙන ලක්ෂණ තමයි මේ. එතකොට ඒ කියන්නේ ආත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ මේ ඔක්කොම තියෙන්න ඕනේ. එකක් දෙකක් අඩු වුණොත් එතන කේස් එකක් තියෙනවා. දන්නා? ආත්මික ඵල ඔක්කොම තියෙන්න ඕනේ. ආත්මයන් වහන්සේ විසින් අපිව පාලනය කරනවා නම්. ඒ ටික නෑ කියන්නේ ඩේන්ජර්. කේන්ති යනවා නම් මට අරුට තෙන්න හිතෙනවා. අරු ඕනාට වැඩි බව කට වැඩි යෝයි. ඒ ඵල කාගේද? යක්ෂයාගේ. අක්ෂයා. ඒක ජම්මික. ධම්මික. එතකොට අපි තුල ඒව තියෙනවද පුළුවන්ද? බෑ. බෑ. එතකොට තේරෙනානේ මේ කොච්චර ගැඹුරුද කොච්චර සීරියස්ද මේ දෙවියන් වහන්සේත් එක්ක යනවා කියන ගමන. සම්බන්ධතාවයක් ඇතුව යන ගමන. නිකන් අර කීයත් වගේ වත් පිළිවෙත් ඉටු කරගෙන නාමිකව යන්න පුළුවන් ඕන කෙනෙක්ට ලේසි. හැබැයි ඒක නෙමෙයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොහොතක් පාසා මොහොතක් දෙවියන් වහන්සේගේ ආත්මය පිරිලෙන ඉලයි බැලුවා. එතකොට එයාගේ ජීවිතය සඵලවත් යාඥා ජීවිතයක්. එයා හොඳට ප්‍රේ කරනවා. දේව වචනය එයාට තේරෙනවා කියවනවත් එක්ක. ඒ විතරක් නෙමෙයි මෙන්න වැදගත්ම කාරණාව කීකරු වෙනවා. මෙහෙම කට්ටිය තම හොයාගන්න අඩු. නේද? ඔව්. කීකරු වෙන කට්ටිය තමයි අපිට හොයාගන්න අඩු. අචල සිස්ටර් ඉන්නවද? අනේ ෆාස්ට් සාමාවෙන් මන් දැනුයි ආවේ. පොඩි එක්කෙනා චුට්ටක් කන්න නිසා. ආහා. එතකොට ඒක තමයි කතාව. අපිට යාඥා කරන්න හිත දෙන්නේ නැත්තම් අපිට බයිබලයේ කියවන්න හිත දෙන්නේ නැත්තම් අපි දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්නේ නැත්තම් මදුෂානි නංගි මේ රූප දෙකෙන් අපි කවුද? පළවෙනි රූපේ. ඒ කියන්නේ ජම්මික. ජම්මික කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඒ තමා. කියන්නේ හා? ඒක දැන් අහුවේ මේ දේවචනේ කියවන්න බැරි නම් එහෙම නේද? ඔව්. ඔව්. එතකොට එන්නේ පළවෙනි රූපේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ තමා තුළ නැති ජීවිතේනේ. හිටියොත් නේ ආත්මික ඵල අපේ තුළ හටගන්නේ. ඔව්. එතකොට කල්පනා කරන්න ඕනේ අපි හැමෝම. පොඩ්ඩක් නෙමේ සෑහෙන්න කල්පනා කරන්න ඕනේ. අපිට යාඥා ගන්න හිතෙන්නේ නැත්තම් බයිබලයේ කියවන්න හිතෙන්නේ නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ මට මඟ පෙන්වනවාද? ඒ කියන්නේ මෙන්න මේක මෙතින් සුද්ධාත්මයන් මාව පාලනය කරනවාද? නැත්තම් තාමත් මමම මාව පාලනය කරන්නේ. ඒ කියන්නේ මේ තින්නේ මයිකා මයි පෙට්‍රල් කේස් එකේ තමයි ඉන්නේ පුටු උඩ. මේ රූප සටහන හරිම වැදගත්. මේකටත් දාලා තියෙන්නේ ඒකයි. මේ ටික තේරුම් මේ ටික ඔළුවේ තියනවා කියන්නේ
හොඳ ගමනක් යන්න පුළුවන්. මෙන්න කුරුසියනවා නැවත වාරයක්. දෙක මාරු කර ගන්නවා. අන්න ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ පුඩුවට ආවම සුද්ධාත්මයන් වහන්සේ පාලනය කරනවා. අන්න එතකොට සඵලවත් යාඥා ජීවිතයක් ආයෙනවා. දේව වචනේ තේරුම් වෙනවා, කියවන්න හිතෙනවා, කීකරු වෙනවා. මේ කියන පළත් එයා තුල හට ගන්නවා. ඒක තමයි රහස. right. හරියට හරි. දැන් ඇවිල්ලා මානසික මිනිස්සයා. මේකේ මොකද්ද වෙනස? රූප සටහනට අනුව. අචල සිස්ටර් හොඳ එකක් මිස් කරගත්තා. දෙවියන් වහන්සේව පිළිගත්වට Taman තමයි කන්ට්‍රෝල් කරන්නේ තමන්ව. මෙතන ජම්මික මිනිස්සයාට ලක්ෂණ ටිකක් තියෙනවා. නමුත් ජම්මික මිනිස්සයා දෙවියන් වහන්සේව කොම පිළිගන්නේ. හැබැයි මානසික මිනිස්සයා කියන්නේ මෙන්න මේ කෙනා දෙවියන් වහන්සේව පිළිගන්නවා. එතන තමයි වෙනස් වෙන්නේ දෙක. ජම්මික මිනිස්සයා නැවත වාරයක් කියන ජම්මික මිනිස්සයා කියන්නේ දෙවියන් වහන්සේව පිළිගන්නේ නැහැ කොහොමඩක්වත්. ඒ කියන්නේ මෙන්න මේ කුරුසේ තියෙන්නේ මේ රවුමෙන් එළියේ. මේ රවුමෙන් එළියා ජම්මික මෑන්. මෙයා ආත්මික මෑන්. එහෙම මතක තියාගන්න. එයාගේ කුරුසේ තියෙන්නේ මේක ඇතුලේ පුටු උඩ. කුරුසෙත් ඇතුලේ පුටු උඩ මමත්වයේ බිම. ආත්මික මනුස්සයෙක් වෙනස ඒකයි. කුරුසේ අනිවාර්යයෙන්ම පුටු උඩ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සුද්ධාත්ම වහන්සේ පාලනය. මානසික මනුස්සයා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ බිමට දානවා. අනේ ස්වාමිනී මට ඔබ කියන විදිහට ජීවත් වෙන්න අමාරුයි. චුට්ටක් පැත්තකලා ඉන්නවද? මගේ විදිහට තමයි මට යන්න ඕනේ. මං ක්‍රිස්තියානි හරි. මං බෞද්ධිස්මය ලබන්න. මං පල්ලිත් එන්න. මම යාඥා කරන්න. දේවමේටත් එන්න. සූමේටත් එන්න. හැබැයි මට මගේ පුරුදු නම් අත්හරින්න කියන්න එපා. එහෙම ක්‍රිස්තියානි කට්ටිය සෑහෙන්න ඉන්නවා. තේන්න මේක හරියට ඉගෙන ගත්තොත් ජීවිත පරිවර්තනය වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ වෙනස් කරන දවසක් වෙනවා. එහෙම කිතුණු අය ඉන්නවා. කමක් නැහැ. ස්වාමිනී මම වහන්සේට ආදරෙයි. ඔව් හරි. මම විශ්වාස කරනවානේ වහන්සේව. හැබැයි මගේ වැඩ ටිකත් මට කරගෙන යන්න දෙන්න. ඒකට බාධා කරන්න එපා. කියන්නේ නැහැ හොඳද? එහෙම කියන්නේ නැහැ. හැබැයි යාළගේ ක්‍රියාවෙන් එයාලා පෙන්වන්නේ නොකිය කියන්නේ ජේසුස් වහන්සේට ඒක. මානසික මිනිස්සයා කියන්නේ අන්න යාට. දෙවියන් වහන්සේව පිළිගන්නවා. පිළිගත්තත් එයාට ඕන විදිහට එයාගේ වැඩ ටික කරගෙන යනවා. මමත්වයෙන් පාලනය වෙන්නේ. එයාට මොකද වෙන්නේ? ආත්මික උරුමය එයා දන්නේ නැහැ. එයාට හරියට අවබෝධය නැහැ කියනවා. එලිදරව්ව නැහැ කියනවා. තමාවම තේරුම් ගැනීමට නොහැකි වෙනවා කියනවා. මෙන්න දේව වචනේ ඉගෙනීමට ප්‍රියක් නැහැ. සතුටු වෙන්න පුළුවන්. ඔයාලට. ඇයි ඒ? මේ කොටස කියවුවාම ඔයාලට සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකක්ද හේතුව? දේව වචනේ ඉගෙන ගන්න ප්‍රියයි. ආ? දේව වචනේ ඉගෙන ගන්න ප්‍රියයි අපි. පොඩි chance එකක් පෑදුනා නේ. යන්තම් හිත පොඩ්ඩක් කූල් වුණා. යන්තම් නැන්දා ගොඩ. යන්තම් මදුසානි නංගිත් ගොඩ. කොච්චරනත් ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපිව අදිනවා. දුර්වලකම් තියෙන ඇත්ත. අඩුපාඩු තියෙන ඇත්ත.
හැබැයි දෙවියන් වහන්සේ කරුණාව නිසා අපිට මේවට අවස්ථාව උන්වහන්සේ කොහොම හරි අපිව අදිනවා ඒකට. අපි රෝන් යන්න හැදුවත් උන්වහන්සේ අපිට මඟ පෙන්වන හැබැයි කීකරු වෙන්න ඕනේ. නේද? උන්වහන්සේ අපිට කතා කරනවා. මේ කතා කරන්නේ ඒක තමයි මේ පාඩම් වලින් උන්වහන්සේ පැහැදිලිව කතා කරනවා. දෙවියන් වහන්සේ කැමැත්ත මොකද්ද කියන දේ. හැබැයි මේවා අපි තේරුම් අරගෙන ඉගෙන ගන්න ඕනේ. එතකොට මානසික මනුෂ්‍යයාගේ ලක්ෂණ විශ්වාසය, අකීකරුකම, වැරද්දම බලන ආත්මය, නිෂ්ඵලකම. පළකම. තව ඔයාලා කියනවනේ. බොරු කියනවා, තව පරුස වචන කියනවා, එයාලගේ මතයන් හරි. එයාලගේ මතයන් හරි තව ලක්මාලි සිස්ටර් ඉන්නවනේ. ඔව් පාස්ටර්. මොනවා හරි කියන්න. යටහත් නැතිකම. එහෙමත් නෑ. අර ගලාති 5 19 ඉඳන් බලන්න. ගලාති 5 19 ඉඳන් ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය, ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. අන්න මානසික මනුස්සයන්ගේ සිද්ධාන්ත. දැන් ඔයාලා හිතන විදිහට ඔය ලිස්ට් එකෙන් අපි ගාව තියෙන්න පුළුවන් ඒවා මොනවද? විවාදය. ඈ? මේ ඔක්කොම කියන්නේ මානසික මනුස්සයගේ කතාවක්. අපිට එන්න පුළුවන්. අපිට සමහරලාට වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපි මානසිකයිද? මන් දන්නේ නැහැ ඉතින් මේ කියන්නේ මොකද්ද? අපි මානසික නෑනේ පාස්ටර්. මානසික නැත්තම් අර උඩ ටික 5:22 තියෙන්න ඕනේ. ඒ ඔක්කොම තියනවද නැද්ද කියන එක තමයි දන්නේ නැත්තේ. මානසික නම් 5:21 ඉඳන් 22. නෑ 21. තියනවා පාස්ටර්. නැන්ද ඒකනේ බය වෙලා හැවි අපි මානසිකද කියලා. ඒ කියන්නේ මානකොට අපි තුල තියෙනවද ඉතින් ඒ මම ඒකයි ඇහුවේ. කියන්න බෑ වගේ. No problem. මාර ප්‍රශ්නයක් ඇවි ෆාස්ට්. ඇයි? දැන් බයිබලයේදී කියන්නේ අපවිත්‍රකම සල්ලාලකම රූප වැඳීම. අපි ගාව රූප වැඳීම නම් භෞතිකව නෑ. අපි පිළිම වඳින්න යන්නේ නෑනේ. හැබැයි හදවත ඇතුලේ මොනවා හරි රූපයක් තියෙන්න පුළුවන්. ඔයාලා ඒ රූප වන්දනාව ගැන දන්නවද? රූප නමස්කාරය කිව්වම ඒ කියන්නේ පාස්ටර් අපි ඒ කියන්නේ අපි මොකක් හරි බඩුවකට කැමති නම් අදුතරම ගෙදර සතෙක් හරි ඉන්නවා නම් එයාට අපි ගොඩක් ආදරේ නම් ඒකත් ඒ රූප නමස්කාර වලට නේ පාස්ටර් එන්නේ. ඔව් කැමති නම් කියන්නේ මෙහෙමයි. දෙවියන් වහන්සේට වඩා ආශාවීම ප්‍රේම කිරීමනේ පාස. දෙවියන් වහන්සේට වැඩි කිසිම දෙයකට ප්‍රේම කරන්න බෑ අධිකවනේ. that's right. එහෙම කරනවා නම් ඒක රූප නමස්කාරයක් තමයි. ඒක තමයි රූප නමස්කාරය කියන්නේ. රූප වන්දනාව කියන්නේ. හැබැයි වීමක් වගේනේ.
ඔව්. දැන් තියෙන ලොකුම රූප නමස්කාරය මොකක්ද අපිට තියෙන්න පුළුවන්? ෆෝන් එක තව කවුරු හරි උත්තර ෆෝන් දෙන්න. ෆෝන් පාවිච්චි කරන එක අනිත් එකඟයිද? කවුද එකඟ? ඈ ලක්මාලි සිස්ටර් pastor. එකඟයිද ඔයා? හ්ම්. සමහරක් වෙලාවට අපේ ඔය කියන අර කියන දේවල් ඉස්මතු වෙන වෙලාවල් එනවා. අර කියන්නේ දැන් අපි කියමු ෆෝන් එකට දෙයක් බලන්න ගියාම ඉබේම සමහරකට ඇබ්බැහි වෙන්න පුළුවන්. අපි කොච්චර ආත්මිකයි කියලා තලයේ ඉඳියත් අපි අපේ මනුෂ්‍යකම අර අපේ තියෙන ඒක ඉස්මතු වෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ සමහරක් විට අර කාර්යබහුල අපි කරන්න යන වැඩේ අමතක වෙලා අරකට යොමු වෙන වෙලාව එනවා නොදැනීම. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඒක පාලනය කරනවා. මට ඒක වෙලා තියෙනවා. තව කවුද ඉන්නේ? අදහසක් කියන්න. කාංචනා සිස්ටර් මොකද කියන්නේ? ඔව් පාස්ටර් එහෙම වෙනවා. ඕක තමයි අපිට තියෙන ලොකුම බාධකය. ෆෝන් එක අතට අරන් බිමට තියෙනකොට කොච්චරලා ගිහිල්ලාද? පැය ගණන් ගිහිල්ලා නේ. එතකොට අපිට යාඥාව මිස් වෙන්න පුළුවන්. බයිබලය කියවීම මිස් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගැන කරන දේක් මිස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි භයානක. පාස්ටර් දැන් මේ ඈ? ෆෝන් එකේ දැන් මම දන්නේ මගේ ෆෝන් එකේ ගොඩාක් එනවා බයිබල් වර්සස් යේසුස් වහන්සේ ගැන සෑහෙන දේවල් ගොඩාරියක් මම හිතන්නේ මම ලයික් කරන හින්දා වෙන්නේ නැති ගොඩක් එනවා. එතකොට මම ගොඩාක් ඒ වගේ දැනුමක් ලබනවා ජීසස් ගැන දැනගන්නවා ගොඩාරියක් දැනුම එනවා. ඒක එතකොට කමක් නැද්ද පාස්ටර්? ඒක හොඳයි. දැන් ෆෝන් එක පාවිච්චි කරන එක වරදක් නෙමෙයිනේ කොහොමදත්. දැන් ඒක අර ගොඩක් පාවිච්චි කරනවනේ අපි අතින්. මේක උතන වරද මොකක්ද දන්නවද? ඇබ්බැහි වුණොත් වගේනේ ඒකටම ඇබ්බැහි වුණොත් විතරයි නේද වරදක් වෙන්නේ ඉතින්. ඔව් අන්න හරි. අන්න වෙනවා කියන්නේ අපි අනිත් වැඩ කරගන්න නැතුව මේකෙටම ස්ටක් වුණොත් තමයි වරද. බත ලිපේ ඔහේ ඉදෙනවා හොද්ද ලිපේ ඔහේ හැදෙනවා ෆෝන් යන්න එහෙම වුණාමනේ ඔබ නේද ඇබ්බැහියක් එතකොට. ඕ ඒ කියන්නේ වෙලාවක් කලාවක් නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දැන් තමයිලාට ෆෝන් එක පාවිච්චි කරනකොට යාඥා කරන්නේ නැහනේ. ෆෝන් එකේ ආඥාවක් අහන්න පුළුවන්. ඔව්. එහෙම කියලා ෆෝන් එක බලනවා. අන්න අනිත් පොයින්ට් එක. සමහර අය හිතනවා දේශනාවක් ඇහුවාම හරි. මම දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරා. යාඥා කරන්න ඕනේ නැහැ. එහෙම හිතන අය ඉන්නවනේ. මමත් එහෙම හිතලා තියෙනවා. දේශනාවක් අහන එක ප්‍රයෝජනවත් නැද්ද එතකොට? ප්‍රයෝජනවත්. හැබැයි හරියව අහන්න ඕනේ. ඒකයි වැඩේ. ඔන්න උතන තමයි තියෙන ගැටලුව. ඉතින් අපි හරි වැරදි කියන්නේ අපි ඒක හරි වැරදි තෝරගන්න අපිට දැනුමක් තිබිලා පැයිනේ. ඕ ඒකයි ඉතින් බයිබලයේ කියවන්න ඕනේ කොහොම හරි ඉතින් ඒකට කාලයක් ඕනේ ඉතින්. කොහොම හරි බයිබලයේ කියවලා ඉවර කරන්න. අඩු කාලෙක. මේ මන් දැක්ක පාස්ටර් මේ කුරුණෑගල පැත්තේ කම මේ අපේ පැත්තේනේ කුරුණෑගල පැත්තේ එක්කෙනෙක්ගේ අලුතෙන් යනවා එයා යේසුස් වහන්සේ ගැන ඒ කියන්නේ සම්පූර්ණ වැරදි කියනවා නේද? ඔව් අර ශාන් ගැන නේද ඔය කියන්නේ? මේ තව වෙන එක්කෙනෙක්. ශාන් එයා ප්‍රසිද්ධියම හරිය කියන මගේ මේ YouTube channel එක cancel කරයි මම ඒත් නැවත එකකින් හරි ඇවිල්ලා මේක කියනවා කියලා අන්න එහෙම එකක් මම මේක පළවෙනි වතාවට දැක්කේ මම ඒක දිගට ඇවිනේ අහන්න ගියොත් අපිට ඒක පටලැවෙනවා මොකද දැන් අපේ හිතේ පැහැදීමක් එක්කනේ මේක තියෙන්නේ
ඒතර තව අර තර්කානුකූල දෙයක් අහනකොට ඒක වෙනස් වෙනවා මං ඊට පස්සේ ඒක අරයා කිව්වා වගේ මේ අර සිස්ටර් කිව්වා වගේ අර දැන් අපි ඒක මේකේ ස්ටඩි කරනකොට ඒක වැඩියෙන් එනවනේ වගේ දේවල්. ඔව්. ඕ බයිබල් අපි වලින්. බලන්න ආසේව තමයි අපිට පෙන්නන්නේ නේ. ඒක ඇල්ගොරිතම් එකත් එක්ක එන එකන්නේ. ඔව්. ඉතින් මොකද්ද මං කියන්නේ අපි කී කීටි ඒ කියන්නේ ෆෝන් එක බලන්න කමක් නෑ. ඒක වැරද්දක් නෑ. අපිටත් ෆෝන් තියෙනවානේ. අපිත් තොර බලනවා. බේරෙන්න. ඒක හරියට පිළිවෙලට කරන්න. ඒ කියන්නේ යාඥා කරන්නේ නැතුව තමන්ගේ වැඩ පාඩු කරගන්නේ නැතුව කරනවා නම් හරි. දෙවියන් වහන්සේත් එක්ක ගත කරන කාලයට හානියක් නැත්තම් ගැටලුවක් නැහැ. රූප නමස්කාරය වෙන්නේ එතනයි. දෙවියන් වහන්සේගේ වැඩේ කරන්නේ නැතුව ෆෝන් එකේ ඉන්නවා නම් අන්න භයානකයි. ෆෝන් එක හරි රූප වාහිනිය හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි මොනවා හරි කාත් එක්ක හරි වැඩි කාලය දීගෙන ඉන්නවනම් රස්සාවක් වෙන්න පුළුවන් ආ. දැන් රස්සාව කොහොමද ගොඩක් වෙලා වැඩ කරනවනේ යාඥා විච්චලා කරන්නේ නැහනේ. එතකොට මොකද්ද අපි ගෙන් ගන්න ඕනේ? යාඥා නොකර රස්සාවට ගිහිල්ලා සමහරවිට උදේ නැගිට්ටාම දුවලා යනවා යාඥා කරන්නේ නැහැ. බයිබලයේ කියවන්නේ නැතුව රස්සාව කරන්න දුවනවා. අන්න බරස්සාව සමහරක් රූප වෙලාවට නමස්කාරයක් කළා. යනවා පාස්ට. සමහරක් වෙලාවට මට එහෙම වෙනවා. ඒක තමයි භයානක. දෙවියන් වහන්සේගේ වැඩේට බාධා වෙනවා කියන්නේ රස්සාවත් රූප නමස්කාරයක් වෙලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට වඩා ඒක ලොකුයි කියලානේ කියන්නේ. තේන්න? මේක ලේසි පහසු ගමනක් නෙමෙයි කියන්නේ ඒකයි. සැබෑ ක්‍රිස්තියානි ගමන කියන්නේ ඒකයි. අර කිව්වත් වගේ මොකක් හරි කරලා ළඟ නවලා ඉරිදට පල්ලියට ගිහිල්ලා ඇවිල්ලා මම ක්‍රිස්තියානි කියන්න හරි ලේසි. හැබැයි ක්‍රිස්තියානි තුල ජීවත් වෙනවා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමින් යනවා කියන්නේ ඔන්න හැබැයි ඉතින් මේ ඵල අත්දකින්න නම් ඒ අනුව ඒ වැඩ එහෙම වෙන්නම ඕනේ නේද? අනිවාර්යෙන්ම නැතුව ඵල අත්දකින්න සමහර අර පාන්දර ඇරුම් නැති වුණාම වැඩ ටිකත් කරලා අර අදිස්සිය ටයිම් එකට යන්න ඕන නිසා දඩබඩ ගාලා දුවනවා ඉතින්. ඒ වෙලාවට පොඩ්ඩක් මිස් වෙනවා. එහෙම මිස් වෙන අවස්ථා තියෙනව නැතුව නෙමෙයි. ඒක හරි ගැටලුවක් නෑ. නමුත් අපි බලන්න ඕනේ ඒක දිගින් දිගටම වෙනවද? අන්න ඒකයි බලන්න ඕනේ. දිගින් දිගට මේ වැඩේ වෙනවද? ඉඳලා හිටලා එකක් දෙකක් වුණාට ප්‍රශ්නයක් නෑ. දෙවියන් වහන්සේ තරහ වෙන්නේ නෑ නේ මගේ දෙවියන් වහන්සේට. මට තව ප්‍රශ්නයක් තියෙනවා මං ආන්නද? ඕ මේ දැන් සේවය කරන කෙනෙක්ට හරි සාමාන්‍යයෙන් ගෝලෙක්ට හරි නිතරම දිනපතා එයාට උපදේශක කෙනෙක් අවශ්‍යයිද? ඒ කියන්නේ එයාට අයිඩියාස් ගන්න, එයාගේ සේවය ගමන දියුණු කරගන්න, එහෙම එයාට උපදේශයක් අවශ්‍යයිද? එයා දුර්වල වෙන තැන් තියෙනවද එහෙම සේවයේදී? ඔව් කවුරුත් මිනිස්සු කෙනෙක් සේවය කරන තව ගෝලයකට තව නායකයෙක් ඕනේද නිතරම උපදේශයක් ගන්න? එහෙම ඕනේ නෑ නේද? ඕනේද? එහෙම ඕනේ නෑ කියන්නේ හේතුව ඇයි? ඕනේ කියන්නේ නෑ හේතුව මන් දන්නේ නැති නිසා ආන්නේ. ඔයාට එහෙම හිතුනේ ඇයි ඕනේ නෑ නේද කියලා? නෑනේ දැන් ඒ කියන්නේ දැන් කියන්නත් මොකද්ද වගේ. ෆාස්ට් මට පොඩ්ඩක් මේකට පොඩ්ඩක් මට උත්තරයක් දෙන්නකෝ. දන්නද මන් දන්නේ නෑ. ඒ කියන්නේ මම ඉස්සර නම් එහෙම උපදෙස් ඕනේ කියලා දන්නවා. මට උගන්වලා තියෙනවා. මේ දැන් මේ මෑත කාලත් තිස්සේ නම් එහෙම දෙයක් මගේ ඇස් දෙකට පේන්නේ නෑ. එහෙම අර උපදෙස් එක්ක වැඩ කරනවා කියන එක ඒක මට දැන් මේ පේන්නේ නැහැ මම දකින්නෙත් නැහැ. අන්න ඉතින් ඒක යාගේ පේන්නේ නැහැ කියන්නේ යාගේ දුර්වලතාවයක් ඒක. උපදෙස් ගන්න කේස් එකක් නෙමෙයිනේ තියෙන්නේ. උපදෙස් පිළිපදිනවද කියන එක කේස් එකක් තමයි එතන තියෙන්නේ. උපදෙස් ගන්න කට්ටිය ඉන්න ඕනේ. සේවය කරද්දිනේ ගෝලෙක්ට අනිවාර්යෙන් ගෝලෙක්ට කියන්නේ කාටත් එහෙමනේ මිනිස්සෙක් අසාද බඳින්නේ ඇයි?
ආ මං කියන්නේ දැන් මාව වුණත් බලන්න කවුරු හරි ඉන්නවනම් හොඳයි. ඒ හොඳයි. කියන්නේ හොඳ මොකද අපි මිනිස්යන් විදියට අපි දෙවියන් වහන්සේ සමග ඉඳියට අපේ අර කියන මමත්වය නැතුවම නෙමෙයි. මොකද අපිට කවුරු හරි වැඩි හිටියෙක් අපි ගැන වගකීමක් බලන අපි ගැන උපදෙසක් දෙන කෙනෙක් ආත්මික මිනිසෙක් අපිත් එක්ක ඉඳියොත් අපේ ජීවිතේ ඉස්සරහට යන දෙවියන් වහන්සේත් එක්ක යන ගමන ගොඩක් ලේසි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක හරියට හරි. හරි නායකයෙක් ඉන්න ඕනේ. අන්න ඒකයි කතාව. ආත්මික නායකයෙක් ඉන්න ඕනේ. උපදෙස් ගන්න, Tamanට හරියට තේරෙන්නේ මඟ නැති පෙන්නන දෙයක් එක. අහගන්න. ඔව්. මොකද තනි කෙනෙක්ට වඩා දෙදෙනෙක් තුන්දෙනෙක් කණ්ඩායමක් එක්ක යන එක ශක්තිමත්නේ. අන්න ඒකයි. එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් ශක්තිමත්. කණ්ඩායමක් ඉන්නවා කියන අපිත් එක්ක අපේ වටා ඒක ලොකු ශක්තියක්. තියා. තනියෙන් යනවා කියන්නේ චුට්ටක් අවුල්. බෝල්නේ. දැන් සමහර කට්ටිය සභාවලට යන්නෙත් නෑනේ. මට සභාවක් ඕනෙත් නෑ. මං තනියෙන් ඉන්නවා. මං ගෙදර යාඥා කරනවා. එහෙම ඉන්න කට්ටියක් හිතනවා. ඒක හරියන වැඩක් නෙමෙයි. ජේසුස් වහන්සේ සභාවක් පිටවුවේ ඇයි? කට්ටියත් එක්ක ඉන්න ඕන නිසානේ. සහභාගීකමක් දරන්න එපේ. සුද්ධ සහභාගීකම ගන්නෙත් අපි එහෙමනේ. කට්ටියත් එක්ක එකතු වෙලා ඒක කරන්න එපේ. අන්න ඒ වගේ තමයි. අපිට මඟ පෙන්වන්න ඉන්න කෙනෙක් ඉන්න ඕනේ. අපිට බැරි වෙනකොට සමහරවිට අපිට එපා වෙන කලකිරෙන අවස්ථා තියෙනවා. දේව සේවකයෝ ඉන්නවා. දේව සේවකයෝ කියලා යාලා සුපර්මෑන්ලා නෙමෙයිනේ. මිනිස්සුයෝ. අපිට උනත් එහෙමයි. කලකිරීම වෙනවා, කඩා වැටීම් වෙනවා. එතකොට අපි ශක්තිමත් කරන කවුරු හරි ඉන්න ඕනේ. ඕනම කෙනෙක්ට. එතකොට කියනවා නෑ ඔයාට එක්ක මම ඉන්නවා. ඔයා බය වෙන්න එපා. ඔයාට පුළුවන් මේක කරන්න. තේරෙනවද? ඒතකොට දේව සේවකයාට එයා ගැම්ම දෙනවා. පිටිපස්සේ ඉඳලා. දැන් ඔයාලා දන්නවද පාවුල් තුමා සේවය කරේ කොහොමද කියලා? පාවුල් තුමා එච්චර වැඩක් වෙලා සේවය කරේ එයාට උපදෙස් දුන්නේ කවුද කියලා දන්නවද? පාවුල් තුමාට. පාවුල් තුමාට උපදෙස් දුන්නේ බර්නබස්. බර්නබස්ගේ නමේ තේරුම මොකද්ද? අනුශාස දෙන්න. උපදේශ දෙන්න තමයි. එයා ඒ කියන්නේ ධෛර්යමත් කරන්න. බර්නබස් තමයි පාවුල් තුමාව සම්පූර්ණ ධෛර්යමත් කරලා එයාව ඉස්සරහට දාලා එයාවට කියලා දීලා ඒ වගේ සේවයක් තමයි බර්නබස් කරලා තියෙන්නේ. කරේ. ඒතර පාවුල් තුමාලා තිමොතිලාව ගොඩ නැගුවා. කෙනෙක් ඉන්න ඕනේනේ. ඉතින් හරි. අපේ කතාව ඊට මෙහෙට යනවා. ඉතින් කමක් නැහැ. මේවා ඉතින් කතා කරන්නත් එපයි නේද? ඔව් පාස්ටර් දැන් සමහරක් දේවල් අපි කොච්චර කියත් අපි දන්නේ නැති දේවලුත් තියෙනවනේ. සමහරක් දේවල් අපේ ජීවිතය තුළ එක එක දේවල් එක සේවය එක එක විවිධ කොටස් එක ඇඩගැයිද්දි යහපත් දේවල් යට ගිහිල්ලා තියෙනවා. සමහරක් දැන් මේ පාස්ටර්ත් එක්ක මේ දේවල් කතා කරද්දී මේ දේවල් ආයි මගේ ජීවිතේට ඉස්මතු වෙනවා. ඒකයි. ඒක තා වෙන්න ඕනේ. දේවනාංශයට ස්තුතියි. මදුසානි නංගියව කොච්චරලා පාඩම යනවද කියලා. දැන් 10යි 16යි. අපි 12 වෙනිකන් වගේ යනවා. කවන්නේ නැහැ. ඈ? කවක් නැහැ. ගමන් නැද්ද? කවන්නේ. රැයට කාලා දෙන්නේ. ඔව් කාලා ඉන්නේ. හරි. දැන් කතාව තේරෙනවනේ. අපිට ඒ කියන්නේ මේ මග පෙන්වන කෙනෙක්ව අවශ්‍යමද? එහෙම ඕනේ නැහැ නේද? දෙවියන් වහන්සේත් එක්ක අපි බයිබලයේ කියවලා අපි යාඥා කරොත් දෙවියන් වහන්සේ අපිට මග පෙන්වනව නේද? මක පෙන්නනව ඇත්ත. තව කෙනෙක්ට සහායක් අවශ්‍ය. මොකද අපිට හැම වෙලේම හරි මග පෙන්වන්නෙක් හම්බ වෙන්නේ නැහනේ. ඒ මග පෙන්වන්නගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. අන්න ඒක තමයි කතාව. හරිම කෙනා හොයාගත්තේ නැත්නම් ලෙඩක් තමයි ඈ. ඒක තමයි. මොකද දෙවියන් වහන්සේ මඟ පෙන්වන්නන් දීලා තිබුණාට අපිට දෙවියන් වහන්සේ වචනය දීලා තියෙනවානේ. වචනය අපි ඒ වචනය අනුවනේ දෙවියන් වහන්සේ යන්නේ කියලා තියෙන්නේ.
ඔව්. මනුෂ්‍ය පස්සේ නෙවෙයි නේද? මිනිස්සයා මත ඒ කියන්නේ ඉතින් ලෝකයේ මිනිස්සයෝ. ඒ කියන්නේ නිකම් මිනිස්සයෝ මත. දැන් දෙවියන් වහන්සේ නායකයෝ අපිට දීලා තියෙනවානේ. ඔව්. හැබැයි සැබෑ නායකයෙක් වෙන්න ඕනේ. ඔව්. දැන් තියෙනවානේ පස් ආකාර සේවේ. නායකයෝ දීලා තියෙනවා, සභාපාලකවරු දීලා තියෙනවා, ගුරුවරු දීලා තියෙනවා. එහෙම තියෙනවානේ. වැඩි මහල්ලෝ ඉන්නවානේ. ඈ? දෙවියන්වහන්සේගේ වචනේ කියන දෙවියන්වහන්සේගේ වචනේ කියලා තියෙනවානේ අන්තිම කාලෙදී බොරුවරු ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි බොරු මග පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හරි කෙනා හොයා ගන්න ඕනේ ඉතින්. පහුණු දවස්වල මීගොම් වෙරළට ආවේනේ මීගමුවේ. ඔව්. පාස්ටර් වීඩියෝ එකක් දාලා තිබ්බනේ සම්බන්ධව. ඔව්. බැලුවද? ඔව් ඔව්. එයාව පොලිසියෙන් අල්ලලා තිබ්බා. පොලිසියයි බනේ. ඒ දාලා තිබ්බා. මේ මන්ද පව්දී මිනිස්සු ඉතින් ඒක යාලා අපත් කරනවා කියලා අපි තමයි දන්නේ නැහැ. පව් එකතකින් පව් ගලත් එතන. හරි කතාව තේරුණාද? ගොඩනගන්න කෙනෙක් ඇත්තටම ඉන්න ඕනේ. හැබැයි හරි කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඔය මිනිස්සුන්ට එපා වෙන්නේ ඔන්න ඕකයි. ඔය නායකයෝ කතන්දර මිනිස්සු එපා වෙලා තනියෙන් මං ඉන්නවා කියන්නේ යාලා කරන දේවල් දැකලා කලකිරෙනවා මේ කට්ටියට. එතකොට එපා කියලා හිතෙනවා. මම තනියෙන් යනවා කියලා හිතෙන්නේ ඔන්න ඕකයි. හැබැයි ඒ හරියටම තනියෙන් කිව්වා පාස්ටර්. ඔව් ඒක තමයි ඇත්ත. හැබැයි ඒ තනියෙන් හරියටම යන එක කියනවා. මොකද්ද? නෑ හරියටම කිව්වා කියලා අද කාලේ ගොඩක් දේවල් සභාවල් වල දේවල් කැඩිලා යන්නේ අන්න පාස්ටර් කිව්වා වගේ කතාව. ඔව් ඒක තමයි ඇත්ත. ඉතිරි දීම් වෙනවා අවංක සේවකයන්ට තැනක් නෑ. අර ඒ වගේ තියෙනවනේ. අන්න ඒ නිසා තමයි උසස් වින් මිනිස්සුන්ට තුන හිතෙන්නේ දේවල් මම තනියෙන්. රැඳෙනවා. ඒකට තමයි හිතන්නේ මම තනියෙන් යනවා කියලා. දැන් ඕ. එතකොට එයා ඕගොල්ලන්ට සභාවත් කඩාගෙන යනවා. හොයාගෙන යනවා. හැබැයි ඒක එහෙම ඉන්න එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. ඒකයි ගැටලුව. ඔව් අන්න ඒකනේ. ඒක යක්ෂයා දාන වියවුලක් අපේ ජීවිතවලට. සම්බන්ධතා කඩලා වියවුල් කළා තනි කළා තේරෙනවද? ඒක ඇත්තටම යක්ෂයාගේ උගුලක්. දැන් මමත් එහෙම හිටියා මුලින්. ඇත්තටම ඒ සභාවල් දැකලා මට කලකිරුණා. ඒ පාස්ටර්ලාගේ වැඩ දැකලා. ඊට පස්සේ මමත් හිතාගත්තා මොන සභාවකටවත් මම යන්නේ නැහැ. තනියෙන් කරගෙන යනවනේ මේ කරන වැඩේ කියලා. එහෙම හිතුවා. පස්සේ ටික කාලයක් යනකොට තමයි දෙවියන් වහන්සේ ආයි මට කතා කරලා මඟ පෙන්නුවා. තනියෙන් යන්න බෑ. ඔයා සභාවත් එක්ක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මම තේරුම් ගත්තේ ඔව් සභාව එකතු වෙන්න ඕනේ. දැන් ක්‍රියාපොතේ අපි දකිනවනේ. සභාව 5000 3000 මේ ඔක්කොම එකට කට්ටිය හිටියානේ. එකට සහභාගීකම් දරුවා කියනවා, එකට රොටි කැඩුවා කියනවා, ඉගැන්වීම් වල නිරත වුණා කියනවා. දිව්‍යන් වහන්සේ එකට ප්‍රශංසා කරා කියනවා. ඒක තමයි සභාව කියන්නේ. දේව සෙනග. එතකොට තනියෙන් යනවා කියන්නේ ඒක අවුල්. අවුලක්. අවුලන්නේ එතකොට යක්ෂය ආවට අග්ගාලා දැහැ ගන්නවා. තනියෙන් ඉන්න නිසා. ෆෙලෝෂිප් එක කියන්නේ ඒක. අපි හැබැයි උතන වැඩේ තියෙන අපි යාඥා කරලා හරි කට්ටිය අපිට එකතු වෙන්න ඕනේ. වැරදි කට්ටිය එකතු වුණොත් ජීවිතය ඉවරයි. අපිව ගොඩනගන අය අපිට හම්බෙන්න ඕනේ. අපිව කඩාවට්ටන අය නෙමෙයි. ඔන්න ඔකයි තේරුම් ගන්න ඕනේ. අන්න එතනයිනේ පාස්ටර් වැදගත්ම තැන දැන් ඉද්දී හොඳට කතා කරලා නැද්දී ඒ කෙනාගේ අඩුපාඩු කියලා එයාගේ ඉතර ඉද්දවනවා නම් ඊට පස්සේ එතන අර ප්‍රේමයක් නැති වෙනවනේ ලෝකෙ මිනිස්සු වගේ. අනිවාර්යෙන්. අන්න ඒක එතන තමයි ඇත්ත. පොඩ්ඩක් ඒක තියෙනවා. තමයි සභාවල් වල ගොඩක් අය නැවතිලා මට සෑහෙන ඒ වගේ කට්ටිය හම්බෙලා ඉන්නවා. කලගිරලා තියෙන සභාවල්. මේ කට්ටියගේ වැඩ දැකලා. යාලා කියන එක අතකින් හරි. නමුත් එහෙම ඉන්න එක දිව්‍යන් වහන්සේ කැමැත්තේ නෙමෙයි. යන්න එකයි ගැටලුව. ඕ හරි කෙනා යාඥා යේසුස් කරලා වහන්සේට කැලැල්ලක්. ආ යේසුස් වහන්සේගේ නාමයටත් කැලැල්ලක් ඒ කියන්නේ. උන්වහන්සේ ප්‍රේමයෙන් හිටියනේ. අනිවාර්යයෙන් උන්වහන්සේට කියලා. දැන් ජේසුස් වහන්සේ බලන්නකෝ හොඳම උදාහරණේ ජේසුස් වහන්සේ කොහොමද ගෝලියොත් එක්ක එකට හිඳලා කාලා බීලා අන්න ඒකනේ වෙන්න ඕනේ. අන්න නායකයෝ. දැක්කද වෙනස? නායකය කියන්නේ ඒකයි. තමන්ගේ සෙනගත් එක්ක ඉන්න ඕනේ බැඳිලා සහෝදරයෝ වගේ. ජේසුස් වහන්සේ රෙස්පෙක්ට් දාන්න කියන්නේ නුඹලා මගේ සහෝදරයෝ. එහෙම ඉන්න ඕනේ. ගොඩනගන කට්ටිය අපිට එකතු වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මෙහෙම කට්ටිය ගැන තමයි බයිබලයේ කියන්නේ. එහෙම නායකයෝ තමයි අපිට ඉන්න ඕනේ. හැබැයි අවාසනාවකට මන් දන්නේ කනගාටුවට තේරෙනවනේ ඉතින්. කාංචනා සිස්ටම් මොකෝ නිදිමතද? මොනාරි කියන්න.
නෑ අදහසක් පාස්ටර් තියෙනවා. කියන පාස්ටර් කියන එක හරි පාස්ටර් මම එක දවසක් පාස්ටර්ට කිව්වේ ඔය විස්තර අපේ අර ඕ හිත අවුල් වෙනවා කියලා සමහර ක්‍රිස්තියානියන්ගේ වැඩ හින්දා මම ඒක අහගෙන හිටියේ පාස්ටර් කියපු එක. ඒක තමයි කියන්න කනගාටුයි නේද මේ වගේ දේවල් මේ ක්‍රිස්තියානි කියා ගන්න අය තුල මේවා තියෙනවා කියන්නේ ඒක තමයි මං කියන්නේ අර මේක නිකන් නමට අපිට ගේමක් ගාලා යන්න පුළුවන් මේ ක්‍රිස්තියානි කියන එක වැඩක් නෑ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ ක්‍රිස්තියානිය නෙමෙයි ඇත්ත කතාව ගත්තොත් එයාලා ගැලවීම ලැබලත් නෑ දේව සේවය කරන අය ඉන්නවා ගැලවීම ලැබලා නැහැ මේවා තේරෙන්නේ නැහැ ගොඩක් අයට ඉතින් මේක මාර පුදුමාකාර ගැඹුරක් මම දකින දේ මං කියන්නද මේ අපි දකින අපිට හම්බෙන ක්‍රිස්තියානි සභාව අපි දකින ක්‍රිස්තියානි කියා ගන්නා වූ සෙනග හරිද බහුතරය එකට තියලා ගත්තොත් 90%ක් ගැලවීම ලැබලා නැහැ ඔය සෙට් එක ඇතුලේ. මොකද කියන්නේ? කනගාටුවට කාරණාවක්. ඒගොල්ලෝ ගොඩක්ම යන්නේ නමට ඉතින් මේ වගේ දේවල් කියන්න හොඳ නැහැ. නමුත් යථාර්ථය ඒකයි. තනිකර පිස්සුවක් තමයි කරන්නේ. අරයට ඊර්ෂ්‍යා කරනවා, මෙයාගේ ඇද හොයනවා, අරයට කේලම් කියනවා. මොකද්ද මේ ක්‍රිස්තියානිය? එතකොට ඉතින් එහෙනම් ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන එක එයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නේ කොයි පැත්තකින්වත්. කාලය නැස් කරනවා කියන්නේ ඒ මොකේද? කියන්නේ දැන් ක්‍රිස්තියානි කියලා සභාවල යන්නේවා ඒවට සේවය කරන ඒවා ඉතින් එතකොට මේ හරිතන නැත්තම් ඒ කැප කරන කාලෙන් තමන්ට කොයි පැත්තෙන්ද ප්‍රයෝජනයක් තියෙන්නේ එතකොට ප්‍රයෝජනයක් නැහැ කිව්වත් වගේ. තනිකර ටයිම් ඒක වේස්ට්. තමයි හා? අන්න ඒක ඔව් ඒකනේ අපි අර මුලින්ම පුන පුනා බලන්න මේ පොත් ආරම්භයේදී. මොකද්ද පුන පුනා බලන්නේ? මෙන්න මේක තමයි ඔය කියන කතාව. ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේක. තේරෙනවද? ඒකනේ මේක නිතර නිතර කියන්නේ. ඔය කාලේ කන්නේ මෙන්න මේකට. මේක තේරුම් ගත්තොත් අපි හරියට මේ පාඩම් මාලාව අපේ ජීවිතය ඇත්තට වෙනස් වෙනවා. අපි දෙවියන් වහන්සේට තව ලං වෙනවා. දැන් තේරෙනව නේද? දෙවියන් වහන්සේත් එක්ක තියෙන පෞද්ගලික සම්බන්ධකම කියන්නේ මොන වගේ එකක්ද? පෞද්ගලික සම්බන්ධකම කියන්නේ ඒක තමයි දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. නිකම් බොරුවට එම ජීවිතයක් නෙමෙයි. පල්ලි ගිහිලා බොරුවට එම නෙමෙයි. මෙන්න මේ කියන සුද්ධාත්මයන්ගේ පාලනය යටතර එන ජීවිතයක් වෙන්න ඕනේ. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. කිතුරුමා කියන එකේ හරයත් ඒකනේ නේද ඒකනේ වෙන්න ඕනේ ඉතින් පැහැදිලිවම අනිවාර්යෙන්ම. එතකොට හිතන්නකො අර කේලම් කියලා කොටවන ක්‍රිස්තියානි අය ඉන්නව ඇත්ත. නැතුව නෙමෙයි කියන්න දුකයි ලැජ්ජයි. නමුත් එහෙම අවාසනාවකට වෙලා තියෙනවා. හැබැයි ඒක නෙමෙයි සැබෑ ක්‍රිස්තියානිය. සැබෑ ක්‍රිස්තියානි කියන්නේ ලෝකේ ආලෝකය. අන් අයට ආදර්ශයක් වෙන්න ඕනේ. අපේ අය අන් අයට ආදර්ශයක් වෙන්නේ නැහැ. අන් අයවත් විනාශ කරන තැනට එන තත්ත්වයක් දැන් තියෙනවා. කමක් නැහැ. එහෙම වෙච්චාවේ. අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපි හරි දේ කරමු. නේ? ඒකයි වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරයි. අපි සත්‍ය ඉගෙන ගන්නවා. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරයි. සත්‍ය තුලින්ම නිදහස් දෙයි. ආමේන්. උඹලා සත්‍ය දැනගන්නවා ඇත. සත්‍ය සත්‍ය නුඹලාව නුඹලා නිදහස් කරනු ඇත. නිදහස් කරනවා ඇත. රයිට් අපේ ටයිම් හරි ඉතින්. තව විනාඩි 3ක් තියෙනවා. මොනවද කියන්න තියෙන්නේ? මේ ක්‍රිස්තියානි ගමන කියන්නේ කොච්චර ගැඹුරුද කියලා තේරෙනව නේද?
මේව බලනකොට. ඒතර දැන් ක්‍රිස්තියානිකට බඳව ගන්නවා කියන එක බැඳලවත් ඒක කරගන්නත් හරි කොච්චර කැපකිරීමක් කරන්න ඕනිද නේද? අන්න හරි. ඒක තමයි නියම උත්තරේ. දැන් තේරෙනවද ක්‍රිස්තියානි වෙනවා කියන එක සෙල්ලමක්ද? ඔව්. ක්‍රිස්තියානි ලේසි නෑ. වෙනවා කියන එක full serious හරි අපි භයානක දෙයක්. 100% කැපකිරීම හා මොන කැපකිරීමකින් මොන හැඟීමකින් මොන අවංකකමකින් කොච්චර කැපකිරීමක් කරන්න ඕනිද නේද? ඒ තුල මේ බලනකොට. අනිවාර්යයෙන්ම. ඒක තමයි යථාර්ථය. දැක්කද නැන්ද? මිනිස්සු කියන්නේ බඳව ගන්න අර එහෙම බඳින්න පුළුවන් නම් මේකට මොනවා කරන්න බැරිද? මේක කොච්චර අමාරුද කියලා තේරෙනව ඒක නේද? නිකන් විහිළු නිකන් බොළඳ කතා විතරයි වගේ දැන් තියෙන්නේ. කතාව විතරයි. මේක තමයි මේ ක්‍රිස්තියානික තියෙන වෙනස. ඒකයි මේක පුදුම හරයක් තියෙන්නේ මේක ඇතුලේ. දැන් අනිත් ආගම් වල මේ වගේ දේවල් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් මේ වගේ සම්බන්ධකම තුල ගැඹුරට යamak නැහැනේ. දැන් ඔය ඊශ්‍රායලයේ තියෙන තුල පරණ කිවිසුමේ ඇදහිල්ලක්ද එහෙම නැත්නම් ඒගොල්ලෝ දැන් මේ දැන් මේ යන මේ මොකද්ද මේක මේ සභාවල් තුල යන මේකක්ද ඒතර දැන් ඔය ඊශ්‍රායල් වල තියෙන ප්‍රශ්න ඊශ්‍රායල් පරණ කිවිසුම තමයි යාලා ජේසුව පිළිගන්නේ නැහැ නේ ඉතින්. එයාලා යන විවස්ථාව. එයාලට සුද්ධාත්මයන් නවන්සේ නැහැ. එයාලා ඒව පිළිගන්නේ නැහැ. ඒව පරණ කිවිසුමේ සුද්ධාත්මයන් ගැන කතා නැහැ. තියෙනවා. නමුත් අර අලුත් කිවිසුමේ වගේ ආත්ම වැගිරීම ගැන කතා කරන්නේ නැහැ. හරි තා මොනවද කියන්න තියෙන්නේ? ශ්‍රියන්ති නංගි ඉන්නවද? මදුෂාන සිස්ටර් නම් යනවා කියලා කියා. එයා බය වුණාද පොත 12 වෙනවා කිව්වා. මොන හරි කියන්න තියෙනවා අපි ඉවර කරමු. ආ එහෙනම් අපි ඉතින් සමුගමුනේ. අචලා සිස්ටර් හොඳයිද පාඩම? හොඳයි පාස්ටර්.